අපි දැන් ඇවිත් ඉන්නේ රෙදි වියන අත්‍යන්තයක් ක්‍රියාත්මක වෙන විදිහ බලන්න. උපකරණෙට කියනවා අත්‍යන්තය කියලා. මේක මෙද කියන්නේ අත්‍යස්නායකක. අර අත්‍යන්ත දෙන්නේ තුවා එකක්. ඉස්සෙල්ලා නූල් ඔතා ගන්න ඕනේ. මේ තියෙන්නේ එතුම් ප්‍රෝතේ, මේ තියෙන්නේ මල් චක්‍රය. මේ දෙක තමයි නූල් ඔතන්නේ. මේ තියෙන්නේ දික් නූල් පුර. දික් නූලක් ඔතා ගන්න ඕනේ. මේ තියෙන්නේ හැඩ නූල් පුර. හරස් නූලක් ඔතා ගන්න ඕනේ. මේ දික් නූල් පුර වල නූල් ඔතලා තමයි අර පල්ලේ පත්තරේ තියලා ඔතලා තියෙන්නේ අත්විස්නා එකක දික් නූල් හැඩය. අර අත්‍යන්තය අරගෙන යන්නේ තුවායක දික් නූල් හැඩය. මේ දික් නූල් හැඩය හදා ගන්නකොට උපකරණ තියෙනවා. මේ තියෙන්නේ ආකෘතිය. මේ තියෙන්නේ දික් නූල් පුර රාක්කය. මේක තමයි දික් නූල් පුර වහරලා මේකෙන් තමයි හෝස්ටරේ හදාගන්නේ. මේ දික් නූල් පුර රාක්කෙන් දැන් එකිනෙක නූල් ටික දෙන්න ඕනේ. මේ තියෙන නූල් බෙත්ම ඒ නූල් බෙත්මට නූල් ගන්නකොට තව එක්කෙනෙක් මේ නූල් අතින කට්ටෙන් තමයි නූල් ගන්නෙ. නූල් ටික අරගෙන ගැටයක් දානවා. මේ තියෙන්නේ නූල් බෙරේ. එතන මීටරයක් තියෙනවා. මේ නූල් ටික මේ ඇනේ ගැට ගහලා මීටර් 36ක් යනකම් මේ නූල් ටික කරකවන්න ඕනේ. ඒක කපලා ගැට ගහනවා. ඒ යන එක පිට කියන්නේ රිපීට් එකක් කියලා. මේකේ රිපීට් 52ක් ගිහිල්ලා තමයි අර පල්ලි පත්තර තියලා උතලා තියෙන අත්විස්නායකක දික් නූල් හැඩය හදනවා. අනිත් අත්විස්නා කියන එකට ඉංග්‍රීසියෙන් කියනවා සර්වියට් කියලා. එන්දරෙදි කියන එකට ඉංග්‍රීසියෙන් කියනවා බෙඩ්ෂීට් කියලා. මේකේ තමයි සාරි සරම් කොට්ටෝර මේසෙරෙදි ඩස්ටර් ලුංජි ඇඳුම් බෙඩි කාපට් තිරරෙදි ඇඳුම් බෙඩි මේ අත්‍යන්ත තමයි ලියන්නේ. juga mekan mengikut dengan memperbaiki dan mengajar kepada pengguna guna ada apa අපිට මේව කියලා දුන්නට තාත් මම වීඩියෝ බලන් දිනුටි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බටාටයි මගේ යාළුවා හැමෝටම